සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේම අපි මේ ලියෝ ඊයේ එක තුල KIO ලියෝස්ලා කම්ප්ලීටඩ් කරපු ප්‍රොජෙක්ට්ස් ගැන අද ඉඳන් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලියෝ ක්ලබ් ඔෆ් KIO ප්‍රෙසිඩන්ට් ලියෝනිෂානි රශ්මිකා. අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අක්කේ ඔයා මේ ඊයේ එක තුල මොන වගේ ප්‍රොජෙක්ට්ද කරේ, මොන වගේ ප්‍රොජෙක්ට් කැටගරිස්ද කම්ප්ලීට් කරලා තියෙන්නේ දැනට? ප්‍රොජෙක්ට්ස් ගත්තොත් එහෙම ප්‍රොජෙක්ට්ස් ගොඩක් කම්ප්ලීට් කරලා තියෙනවා. එතකොට ඒකෙන් මගේ මේන් ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම ප්‍රොජෙක්ට් හදසර. ඒක මම කරේ සීනියර් සිටිසන්ස් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කැටගරි එකකින්. ඒකෙදී අපි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙනවා සිටි හෝම් ෆෙල්ඩර්ස් කියලා වැඩිහිටි නිවාසයක්. එතකොට මේ වැඩිහිටි නිවාසී ඉන්නවා සාමාන්‍ය වැඩිහිටියෝ 100කට වඩා අධික ප්‍රමාණයක්. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක හවස තේපැන් සංග්‍රහයකුත් එක්ක මියුසිකල් ඉවිනිං එකක් වගේ තමයි අපි සංවිධානය කරේ. ඉතින් ඒකට අපි ලියෝස්ලා ගොඩක් පාටිසිපේට් කරා. මට ඇත්තටම උදව් කරා ගොඩක් අය. ඒක තමයි මගේ මේන් ප්‍රොජෙක්ට් එක විදිහට. ඊට පස්සේ ඊට අමතරව ප්‍රොජෙක්ට් නෙක්ස්ට් ලෙවල් කියලා තියෙනවා. ඊට පස්සේ වොයිසස් and ඊට පස්සේ සේෆ් වේ කියලා දැන් ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඊට පස්සේ ඊට අමතරව අපේ මේන් ප්‍රොජෙක්ට් එක බ්‍රිස්බේන් ප්‍රොජෙක්ට් එක. ඒකෙදිත් කෝච් චෙයාපර්සන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඒ වගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වලට හෙල්ප් කරලා දෙනවා සහ ඉස්සරහටත් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු ටයිම් එකත් එක්ක කොහොමද වෙන්නේ කියලා. හරි. ඒත් එක්කම මට තව පොඩි ප්‍රශ්නයක් වගේ අහන්න තියෙනවා. දැන් ඔයාගේ 4th year එක තමයි දැන් කන්ටිනියු කරගෙන යන්නේ අක්කේ. ඉතින් ඔයා මේ ලියෝ ප්‍රොජෙක්ට්ස් කරන ගමන් ඔයාගේ කොහොමද ඇකඩමික්ස් බැලන්ස් කරන්නේ? මොන වගේ ටාස්ක් එකක්ද ඔයාලට ලැබිලා තියෙන්නේ? ඒ සම්බන්ධව අපි කතා කරමු. ඔව් ඇත්තම කිව්වොත් ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. ඇකඩමික් එක බැලන්ස් කරනවා කියන්නේ මමත් හිතුවේ මුලින්ම ලේසි වෙන එකක් නැති වෙයි කියලා. හැබැයි ලියෝ එකත් එක්ක මම ජොයින් වුණේ 2022 අවුරුද්දේ. එතකොට අවුරුදු 4ක් දැනට. ඒ අවුරුදු 4 ඇතුළත ඇත්තටම පුරුදු වුණා කොහොමද බැලන්ස් කරන්න කියන එක. මම සමහර දවස්වලට එක්සෑම් එක හෙට තියාගෙන අද ලියෝ ඉවෙන්ට්ස් වලට ගිය අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ ඉතින් ඇත්තටම ලියෝ එකෙන් මට ඒ මොටිවේෂන් එක ආවා. ඒ කියන්නේ කොහොමද වැඩ බැලන්ස් කරන්න කියන එක. දැන් මම ඉන්ටර්න්ෂිප් එකක් කරනවා. හැබැයි දැනට තාම මේ දැන් ඉවරයිනේ ලියෝ එක. හැබැයි දැනට නම් කිසිම ක්‍රෑෂ් එකක් වෙලා නැතුව මම ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා. ඒත් එක්කම තව පොඩි ප්‍රශ්නයක් අපි අහමු අක්කගෙන්. ඉතින් දැන් ඔයා මේ ප්‍රොජෙක්ට්ස් කරද්දී ඔයාට ප්‍රොජෙක්ට් සෙක්‍රටරි ඉන්නවා, ට්‍රෙෂරර් ඉන්නවා, ක්ලබ් එකේ මෙම්බර්ස්ලා ඉන්නවා. මේ අයගෙන් කොහොමද ඔයාට සපෝට් එක? ඊට අමතරව ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය ඉන්නවා. මොන වගේ සපෝට් එකක්ද ලැබෙන්නේ ඇත්තට? ඔව් ඇත්තම කිව්වොත් අපේ ලියෝස්ලා ගත්තොත් එහෙම ලියෝස්ලාගේ මාර්ම සපෝට් එකක් තියෙනවා. මොකද ගෲප් එකේ මැසේජ් එකක් දැම්මොත් මම මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරනවා මට සෙක්‍රටරි කෙනෙක් ඕනේ ට්‍රෙෂරර් කෙනෙක් ඕනේ කිව්වොත් එසනින් රිප්ලයි කරන ලියෝස්ලා ටිකක් තමයි ඉන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ඒ සපෝට් එක මාරම වටිනවා. ඒ වගේම වැඩක් කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම කරනවා. මග අරින්නේ නැහැ ඇත්තම කිව්වොත්. ඉතින් ඒ අතින් මාරම සපෝට් එකක් දෙනවා මගේ ලියෝස්ලා. ඇත්තම කියන්න ඕනේ ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් වෙන්න ලැබිච්ච එක මට ඇත්තටම සතුටක්. අපේ පවුල ගැන කතා කරොත් එමේ ඒගොල්ලොත් මට මානව සපෝට් එකක් දෙනවා. මොකද මේ ඉවෙන්ට්ස් වලට පාටිසිපේට් කරන්න පර්මිෂන් ඔක්කොම මගේ ඒගොල්ලන්ගෙන් ගන්නවා. මම තාම ඩිපෙන්ඩ් වෙනවනේ ගෙදරින්. සෝ ඒක හන්දා ඇත්තටම මානව සපෝට් එකක් දෙනවා ලියෝස්ලා ඒ වගේම මගේ පවුලේ අය මේ වැඩවලට. හරි. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ක්ලබ් එකේ ප්‍රොජෙක්ට්ස් කොහොමද එයාගේ පැත්තෙන් කම්ප්ලීට් කරේ කියලා අපිත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් අපි ඊළඟට අපේ ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක් එක්ක අපි කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකකින් සූදානම් වෙනවා. ඉතින් අදට අපි සමු ගන්නවා.